යාළුවනේ ඉතින් කොහමද දැන් අපි සෙට් කරලා ඉන්නේ මේ අලුත්ම channel එකේ මගේ අලුත්ම channel එක මේ මං කලිනුත් එකක් පටන් ගත්තේ ඒකට වැඩි views නෑ දැන් අපි කරන්න යන්නේ අමුතුම විදිය මේ අත්දැකීමක් ගන්න අපේ පළාතේ තියෙන සුන්දර ගමක් ඒකට කියන්නේ ලේල්වල කියලා අපි දැන් හදන්නේ ලේල්වල ළඟ තියෙන ලස්සන පන්සලකුත් එක්ක කුඹුරක් අපි ඒ කුඹුරේ ලස්සන වාල්ට පෙන්නන්න තමයි යන්නේ එහෙනම් අපි කුඹුරු දිසෙට වෙමු යාළුවනේ මේක තමයි මම අර කියපු ඔයාලට කියපු තැන මේකට දැන් අවුව වැඩලා හින්දා මේ ෆෝන් එකේ මේක පේන්නේ නැහැ අපි ඒක ඇතුළට ගිහිල්ලා අපි මේ ටික view එක වීඩියෝ කරමු ඒ වගේම අපි දැන් අර අතන පේන මේ වාඩියට යන්න හදන්නේ වාඩිය අපේ ලොකු තාත්තලා කෙනෙක්ගේ අපි එනං ඒ වාඩිය තිසෙට් වෙමු හලෝ ගයිස් දැන් අපි එතෙන්ට පොඩ්ඩක් ළඟින් ඉන්නේ අරක තමයි අර වලට පේනවද දන්නේ අරක තමයි ඒ තියෙන වාඩිය අපි දැන් හදන්නේ මේ වාඩියට ගිහිල්ලා මෙන්න මේ අපේ මෙන්න මේ කැම ටික කන්න එහෙනම් අපි වැඩි කතා බහන්න නැතුව අපි යන් හලෝ යාළුවනේ ඉතින් දැන් අපි ඉන්නේ මේ කියපු තැන වාඩිය බලන්න මාත් එක තව යාළුවෙක් ආවා එයා තමයි මෙතන වීඩියෝ කරේ එයාව පේනවද දන්නේ නැහැ ඔයාලට අර තියෙන මං කියපු අර අතන තියෙන පන්සල අන්න මේක තනිකර රවුමට තියෙන මේ කුඹුරක් ගයිස් ඔයාලට පේනවද දන්නේ නැහැ ඉන්නවා පොඩ්ඩක් මෙතන මේව කරන්න ඔයාලට පේනවද දන්නේ අර අතන කොක්කු රෑනක් ඉන්නවා ඒ කොක්කුද හලෝයි ඒ කොක්කු තමයි ඔයාලට පේනවා ඇති ලොක්කු ඒ එතන කොක්කු අර මොකක්ද අර ඒකට කියන්නේ අර තපස් බඳිනවද කොහෙද ලස්සන තැනක් ඇත්තටම ලස්සන තැනක් අපි බලමු එහෙනම් දැන් අපි කන්න ගෙන අපි ටික බලමු අපි ළඟ තියෙන හොඳ බීම බෝතලයක් ඔයාලට පේනවද කෙලිම 7 up තියෙන්නේ තව මොනවද තියෙන්නේ වව් බා ලස්සනයිනේ ගයිස් දැන් අපි නම් හිතුවේ දැන් මෙතෙන්ට වඩා අර අතන මේ ඔයාලට පේනවද මේ අතනට චූටි ගයක් වගේ එකක් තියෙනවා අපි එතෙන්ට ගියා නම් කියලා මගේ යාළුවා කිව්වා අපි එහෙනම් එතෙන්ට යනවද යන්නේ ඔව් කොහොමද යන් අපි එහෙනම් එතනදී හම්බෙමු අපි අර අතන මං ඔයාලට පෙන්නපු තැනට ගිහිල්ලා ආවේ එතන ඉන්න බෑ එතන අර කියන්නේ කුඹුරට මේ වෙලා උඩ පිස්සු ඇත්තරම කිව්වත් අපි අතෙන්ටත් ගිහිල්ලා ආයි මෙතෙන්ට ආව හොඳේ මේ ඇත්තට නෑ ඒවා අපි අදාරිමුකෝ අපි බලමුකෝ අර ලස්සන බලන්න ඉර බහින විදිය ඉර බහින කේ ලස්සන බලන්න වාව් අරුවට බඩගිනි වෙලා කනවා බලන්න එඩේත එයාට බඩගිනි වෙලා කනවා එහෙනම් අපි දැන් බ්ලොග් එක අවසන් කරන්න යනවා අපි චැලෙන්ජ් එක මේ අපේ දැන් හිතන් හිටපු තැනට අපි ආවා අපි දැන් කරන්න යන්නේ ඇත්තම කිව්වොත් දැන් අපි ඊළඟට කරන්න යන්නේ ෆුඩ් චැලෙන්ජ් එකක් අපි එහෙනම් ඒ ෆුඩ් චැලෙන්ජ් වීඩියෝ එකේදී හම්බෙමු